මං හරි හැඟීම් දැනීම් වලට තැන දෙන කෙනෙක්. මම ෆැක්ට්ස් එක ජීවත් වෙන්නේ නැහැ. මම මේ මොහොතේ ඉන්න කැමති. මේ මොහොතේ විඳින්න කැමති. මගේ හැටි. හස්බන්ඩ් වෙනස්. දැන් අපි කියනවානේ ගැලපෙනවා දෙන්නෙක් තමයි මැරි කරන්න ඕනේ කියලා. කවුරුත් ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ගැහණු පිරිමි කෙනෙක් කොහොමද ගැලපෙන්නේ නැහැනේ. අපේ ගෙදරත් ඉතින් හොරොස්කෝප් බලලා තමයි අපි දෙන්නා කිව්වා. අපි දෙන්න සෑහෙන මැච් වෙනවා. ඉතින් එහෙම කියලා ඒ වුණාට නොගැලපීම් ගලපගෙන ඉන්න එක තමයි විවාහයකදී වෙන්න ඕනේ සහ රිලේෂන්ෂිප් එකකදී වෙන්න ඕනේ. ඉතින් මම ඔක ඉගෙන ගත්තේ මයි හස්බන්ඩ් එකට නේද? මොකද අපි දෙන්න හැමතිස්සෙම long distance relationship එකක්. ඉතින් සෑහෙන විශ්වාසයක් තියෙන්න ඕනේ සහ සෑහෙන කැපවීමක් ඒක ඇතුලේ තියෙන්න ඕනේ ඉවසීමක්. ඉවසීමක් තියෙන. ඉතින් මට නැති මේක තමයි ඉවසීම. තරහ මම ටොනේඩෝ එක වගේ. හස්බන්ඩ් හරි කාම් ක්වයට් ඩයල් එකක් එයා. එයාට ඉවසීම තියෙනවා. මට ඉවසීම නැහැ. මම ටොනේඩෝ මම කෙලිම සුනාමි. මම මම එතනින් ඉවරයි. එතනින් යාට ආයි මම රිකවර් වෙන්න ටික වෙලාවක් යනවා. ඉතින් ඔය ඔක්කොම හැන්ඩල් කරගෙන එයා ඉන්නවා කියලා මම දන්නවා. එයාගේ ඉවසීම ආදරේ. ඉතින් මම අසාධාරණකම් මට පෙන්වන්න බෑනේ. සමහරවිට එහෙම දෙයක් වුණාට පස්සේ මගේ තරහ මම එළියට දාන්න මේ විදියට ඉතින් ඒකත් මම ඊළඟ විනාඩියේ සෝඩා බෝතලේ වගේ මේවා වෙනකොට හරි ටික වෙලාවක් අරගෙන ආයි කව වෙනකොට ආයි මං ඉන්න තැනට වෙනකොට ඒකත් ඉවසීමමයි.